ඔයාලා දන්නවද අද අපි කොහෙද යන්නේ කියලා? අද අපි යන්නේ යටියෝ නගරේ තියෙන මෙගාඩොන්කිය. මෙගාඩොන්කිය කිව්වම ඔයාලා බලනවා ඇති මොකද්ද මේ කියලා. මෙගාඩොන්කිය කියන්නේ සුපර් මාකට් එක. සුපර් මාකට් එකකටත් වඩා ලොකු තැනක්. එහෙනම් කට්ටියම ගිහින් බලමු අපිත් එක්ක මේ ජපානයේ යටියෝ නගරේ තියෙන මෙගාඩොන්කියට. භාගික විතර ගමනකට පස්සේ ඔන්න අපි ආවා යටියෝ නගරයේ 16 පාරයිනේ තියෙන මෙගාඩොන්කියට. පාකින් එකට වාහනේ දාලා ඇතුළට ගිහිල්ලාම බලමු. ඇතුළට යනකොටම ඔයාලට මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක subscribe කරලා like එකක් දාලා bell icon එකත් click කරගෙන යන්න. මේ මෙගාඩොන්කිය තව විශේෂ තැනක් තමයි ඩයිෂෝ එක කියන්නේ. ඩයිෂෝ එක කියන්නේ හැකුවෙන් ෂොප් එකට. සීයේ කඩේ කියලා කියන්නේත් මේකටම තමයි. ඉතින් අපිත් ඉස්සෙල්ලාම ගියේ මෙන්න මේ ලාභම බඩු කඩේට තමයි. ඒ කියන්නේ ඩයිෂෝ එකට. ඩයිෂෝ එකේ පොඩි රවුමක් කරකිලා අපි අනිත් තැන් වලට ගිහින් බලමු. ඔයාලට පේනවද? මේ ළමයින්ගේ පෑන්, පැන්සල් හැම දෙයක්ම NCAට තියෙනවා. හැම එකම මේ ඩයිෂෝ ලාංඡනේ රතු පාටින් ගහලා තියෙනවා. ඒ හැම එකම NCAයි. හැබැයි ටිකක් ගන්න මේවත් තියෙනවා. හැබැයි NCAයි 500යි අතර තමයි හුඟක් දේවල් තියෙන්නේ. හරිම ලාභ කඩයක්. හුඟක් ජපානයේ ඉන්න අය ඉස්කෝලේ යන දරුවන්ගේ හැම බඩුවක්ම වගේ ගන්නේ මේ ඩයිෂෝ එකෙන්. පොත්පත්, පෑන් පැන්සල්, බෑග් වර්ග ඒ වගේ ගොඩක් දේවල් මේ ඩයිෂෝ එකෙන් අපිට ගන්න පුළුවන්. ඉස්කෝලවලට දාන්න, ගෙදරට දාන්න, සෙල්ලම් කරන්න දාන්න, සීතලට දාන්න මේස් වර්ග, සෙරෙප්පු වර්ග ගොඩක් දේවල් මේකේ තියෙනවා. තවත් දේවල් තියෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමු. මේ තියෙන්නේ ෆයිල් වර්ග තියෙන තැන. ෆයිල්, එතකොට ළමයින්ගේ කවකටු පෙට්ටි හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා. මේ තියෙන්නේ පොත් තියෙන තැන. ඒ වගේම මේක බලන ඔයාලා අපිට like එකකුත් දාලා subscribe කරලා bell icon එකත් click කරලා යන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ චූටි බබාලට සෙල්ලම් බඩු තියෙන තැන. මේ කඩේ සෙල්ලම් බඩුත් ගොඩක් ලාභයි. ඉතින් අම්මලා තාත්තලාටත් එච්චර අමාරු වෙන්නේ නැතුව සෙල්ලම් බඩු අරන් දෙන්න පුළුවන්.
මේ තියෙන්නේ එක පාට පැටික්නම් වර්ග. බලන්න පැටික්නම් 3-4ක්ම NCයක් වගේ වෙන්නේ. ඉතින් හුඟ දෙනෙක් ළමයින්ගේ බඩු ගන්න එන්නේ හුඟක් මෙතෙන්ට. මේ බලන්න පෑන් වර්ගත් එහෙමයි. පැන්සල් වර්ග, පෑන් වර්ග හුඟක්ම ලාභෙට තියෙන්නේ මේ ඩයිෂෝ එකේ. ආවේ අපි නෙමෙයි බබාලා තමයි අපිව මෙතෙන්ට එක්කන් ආවේ. මෙතන තියෙන්නේ රස කෑම් වර්ග, බිස්කට්, ඒ වගේ පැණි රස ಜಾති, චොකලට් හැම වර්ගයක්ම වගේ මෙතන තියෙනවා. මේවත් හුඟක්ම ගණන් අඩු දේවල්. මෙතන තියෙන චිප්ස් වර්ගත් ගොඩාක්ම රසයි. ළමයි එක පාරක් කෑවම ඉල්ල කන්න තරම් ආස රසම රස චිප්ස් වර්ග මෙතන තියෙනවා. මේ තියෙන්නේ කතුරු. හැබැයි ලංකාවේවත් මේ මිල ගණන් වලට නම් කතුරු ඔයාලට ගන්නම් වෙන්නේ නැහැ. NCයක් වගේ වෙන්නේ. තත්ත්වෙනුත් ලංකාවේ දේවල් වලට වඩා ටිකක් උසස් තත්ත්වෙන් මේ හැම බඩුවක්ම වගේ තියෙනවා. මේ තියෙන්නේ දේවල් වල පාවිච්චිට ගන්න එක කොට්ට වර්ග, ඇදෑතිලි කොට්ට වර්ග, මේස වලට දාන රෙදි, කුටු වලට දාන දේවල්, මේ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. මේවත් හරිම ලාභ දේවල්. තියෙන්නේ ඔයාලට කුස්සියේ හැඳි ගෑරුප්පු අවශ්‍ය දේවල් එල්ල ගන්න ඕන නම් බිත්තිය අලවලා එල්ල ගන්න පුළුවන් කොපු වර්ග. මේවත් හුඟක්ම අඩුයි. 3-4ක් වගේ තියෙන එක පැකට් එකක් වෙන්නේ 100ක් විතර. මෙතන තියෙන්නේ එක පිඟන් වර්ග, ඒ වගේම ට්‍රේ වර්ග, වෑංජන දාන්න පුළුවන් පොඩි භාජනත් මෙතන තියෙනවා. මෙතන තියෙන බඩු ගෙවල් වලට වගේම රෙස්ටුරන්ට් වලටත් අත්‍යවශ්‍යම බඩු මුට්ටු, වයින් ග්ලාස්, ඒ වගේම කුස්සියට එක දේවල් කපා ගන්න අවශ්‍ය වෙන දේවල්, ඒ වගේ දේවල් මෙතන තියෙනවා. තියෙන්නේ හැඳි, ගෑරුප්පු, ඒ වගේම හෂි වර්ග. හෂි කියන්නේ ජපන් අය කෑම කන්න ගන්න ගෑරුප්පු වගේ කෝපු දෙකට. මේ තියෙන ගෙදරට අවශ්‍ය කරන්න ඕන පිඟන් කෝප්ප වගේ දේවල්. උඟ කඩුවට සාමාන්‍ය හොඳ තත්ත්වයෙන් තියෙන පිඟන් කෝප්ප මේවා. ගෙදරට ගොඩාක් වටින දේවල්. මෙතන තියෙන්නේ කුස්සියට අවශ්‍ය කරන තවත් ගොඩාක් බඩු මුට්ටු. බලන්නකෝ. පී වර්ග, අල සුද්ධ කරගන්න අවශ්‍ය වර්ග, ඒ වගේම හැඳි වර්ග හැම දෙයක්ම තියෙනවා. මේවත් හැකුවෙන්න එකේ ඉඳලම තියෙනවා. NCA වගේ ප්‍රමාණයේ ඉඳලා.
මේ තියෙන්නේ හැන්කස් වර්ග. මේවා නම් ලංකාවේවත් මේ මිලට ගන්න නැහැ. ඔයාලගේ රෙදි කලිසම් කමිස හැමදේම එල්ල ගන්න මේ අවශ්‍ය දේවල් මෙතන තියෙනවා. මේ තියෙන්නේ එදිනෙදා ගෘහණියන්ට කුස්සියට ගෙදර වැඩවලට අවශ්‍ය කරන විවිධ උපකරණ. බලන්නකෝ මේ හැමදේම එදිනෙදා ජීවිතයේදී ගෙදරකට අවශ්‍ය වෙන දේවල්. මේ හැමදේම හුඟක් මිල අඩුව තමයි මෙතන විකිනෙන්නේ. තියෙන්නේ පොඩි ගෑනු දරුවන්ගේ ක්‍රේල් කටු, ඒ වගේම කාන්තාවන්ට කොණ්ඩ කටු, එක එක වර්ගයේ කාන්තාවන්ගේ අවශ්‍ය බඩු මුට්ටු. මේ හැමදේම NC1කට වගේ තමයි මෙතන තියෙන්නේ. මගේ දුවයි පුතායි නම් ඊළඟටම ආව එක්කන් ආවේ සෙල්ලම් බඩු තියෙන තැනට. බලන්නකෝ මගේ පුතා පෙන්නන එක. මේක NC1ක් නෙමෙයි, මේක NC1ක් විතර වෙනවා. හැබැයි අනිත් කඩවලට වඩා ගොඩාක් කඩ එල්ලම් බඩු මෙතන තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් වෙන කඩේක 2000-3000ක් වෙන එකක් තමයි මෙතන 700කට තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි කැරකිලා බඩු ටිකක් අරගෙන මේ මම පුතා පස්සෙන් යන්නේ අපි බිල ගෙවන තැනට. බිල් ගෙවන්න තියෙන්නේ තමා විසින්මයි. මේ බිලේ තියෙන බාකෝඩ් එක මේ මැෂින් එකට අල්ලපුවාම අපේ බිල ටිකෙන් ටික හැදෙනවා. මෙතනදී අපිට කාඩ් වලින් ගෙවන්න ඕන නම් කාඩ් වලින් ගෙවන්නත්, සල්ලි වලින් ගෙවන්න ඕන නම් සල්ලි වලින් ගෙවන්නත් තෝරගන්න පුළුවන්. මගේ පුතා තමයි මෙතනදී තියෙන හැම බඩුවක්ම බිල් කරේ. මං කරේ බලන් හිටපු එක විතරයි. වීඩියෝ කරන ගමන් මගේ පුතා එකින් එක බිල් කරලා යම් සල්ලි ගෙවලා බඩු ටික අරගත්තා. ඉතින් ඊළඟට අපි මේ වැඩේ ඉවර කරලා දෛශයකින් එළියට ආවත් අපි ඉන්නේ මේ දොංකිය ඇතුලේ. දොංකිය කොච්චර ලොකුද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් නේ. දෛශයකින් එළියට ඇවිල්ලත් අපි ඉස්සෙල්ලාම ආවේ සෙල්ලම් බඩු තියෙන තැනකට. හැබැයි මෙතන දෛශයක ඇතුළ වගේ ගණන් අඩු සෙල්ලම් බඩු නම් නැහැ. මෙතන තියෙන හැම බඩුවම ටිකක් ගණන්. මේ දොංකිය ඇතුළේ තියෙන තවත් සෙල්ලම් බඩු තියෙන තැන. මගේ බබාලා දෙන්නම් මේක වටේ නම් මේ භාගයකට වඩා කැරකුණා. මුගක් වෙලා කැරකිලා මේ වගේ ගණන් සෙල්ලම් බඩු ගන්නත් මට ඉතින් කතා කරා. සෙල්ලම් බඩු අරන් දුන්නේ නැහැ. හැබැයි මෙතන තිබුණු එක දෙයකට මටත් ගොඩක් ආසයි තුණා. බලන්නකෝ මේ ඩයිනෝසරයාගේ සද්දේ.
මොනවද මේ ඩයිනෝසරයාගේ සද්දේ? මම පොඩි කාලේ ඉඳලා ගොඩාක් ආස දේවල් මේවා. හැබැයි මේවා මිල අධික නිසා දරුවන්ට අවශ්‍ය නැහැ. දරුවන්ට පොත්පත් අරන් දෙන්න පුළුවන් මේ සල්ලි වලින්. ළමයිගේ සෙල්ලම් තුවක්කු වර්ග. මම ඔයාලට දයිචෝක ඇතුලේ පෙන්වනවා වගේ සයිස්. ඊට වඩා හොඳ තුවක්කු වර්ග. හැබැයි මේවයි මිල ගණන් බලන්නකෝ. හැම එකම 4000 ගණක් එනවා. මෙතන තියෙන්නේ තරුණ වයසේ ළමයින්ට අවශ්‍ය බඩු මුට්ටු. මෙතන තියෙන්නේ පොඩි බබාලගේ බෝනික්කෝ. බලන්නකෝ උරතල් බෝනික්කෝ ඉන්නවා. හැබැයි මේ ඔය මිල පොඩ්ඩක් වැඩි. පේනවද මේ වගේ මිල ගණන්? යෙන් 3500ක් එනවා. එතකොට ලංකාවේ මුදලින් රුපියල් 7000කටත් වැඩි. හිතන්නකෝ මේවයි මිල කොහොමද කියලා. අපේ අයව නම් මේ වගාවෙන් ටිකක් අරන් යන්න අමාරු වුණා. හැබැයි එයාලට මං දයිෂෝක ඇතුලේ සෙල්ලම් බඩු අරන් දුන්නේ හින්දා ඒක එච්චර යාලට ගාණක් නෑ. ඊළඟට අපි ගියේ අපේ වයිෆ්ගේ අවශ්‍ය කරන බඩු මුට්ටු ටිකක් බලන්න. මේ තියෙන්නේ මයික්‍රෝවේව් oven. මේ බලන්න වතුර උණුසුම් කරන ඒවා. බලන්න මේ මිල ගණන්. මේ තියෙන්නේ රයිස් කුකර්. බලන්න මේ මිල ගණන් ගොඩාක් වැඩි. අවන් වර්ග මේ බලන්න ගෑස් ලිප් කොහොමද මිල? හැබැයි මේ වගේ තත්ත්වය ගොඩක් උසස්. එක එක වර්ගයෙන් එක එක જાතියෙන් මෙතන හැම જાතියෙම ගෑස් කුකර්, රයිස් කුකර් හැම දෙයක්ම මෙතන තියෙනවා. කිලෝ 1, කිලෝ 1.5, කිලෝ 2 වගේ රයිස් කුකර් ගොඩක් මෙතන තියෙනවා. මෙතන තියෙන්නේ විදුලි පංකා.
උඩ තියාගන්න පුළුවන් පොඩි විදුලි පංකා, ඒ වගේම ටේබල් ෆෑන්, මේ හැමදේම මෙතන තියෙනවා. ලංකාවේ මිලට වඩා අඩුයි කියලායි මට නම් හිතෙන්නේ. හැබැයි මෙව්වගේ මිල ගණන් නම් ලංකාවත් එක්ක සසඳනකොට ගම්ම ගණන් අඩුයි කියලායි මට හිතෙන්නේ. ලංකාවේවත් මේ ක්වොලිටිය බඩු නම් මේ ගානට ගන්න නෑ. බලන්නකෝ ටීවී වර්ග වල මිල ගණනුත් සාමාන්‍ය ටිකක් වැඩි. හැබැයි ක්වොලිටි එක සත්‍යත්වයේ බඩු. මම මේ බලන JBL පාටි බොක්ස් එකේ නම් මිල ලංකාවේ මිලට වඩා හුඟක් අඩුයි. ලංකාවේ මේ මිලට කවදාවත් ඔයාලට මේ බෆල් ගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ බඩු ටිකත් අරගෙන පල්ලෙහාට ආවා. මේක තට්ටු තුනක බිල්ඩින් එකක් නිසා තට්ටුවට ගිහින් අපිට අවශ්‍ය බඩු ගන්න පුළුවන්. මේ තට්ටුවට බහිනකොටම මේ පළවෙනිටම පේන්න තියෙන්නේ ෆේස් මාස්ක් වර්ග. මේ එක පැකට් එක ෆේස් මාස්ක් 20ත් 25ත් අතර ප්‍රමාණයක් තියෙනවා. මේ හැම දෙයක් ගැනම විස්තර අපි නෝනගෙන් අහලා අපි දැනගමුකෝ. මෙතන තියෙන්නේ විනාඩි 100 එකේ කියන්නේ විටමින් C අනුයුක්ත ෆේස් වොෂ්, ක්‍රීම් වර්ග, ටෝනර්, ෆේස් මාස්ක්, ස්ක්‍රබ්. හොඳ ටෝනර් වර්ගයක් හොයන අයට මෙන්න මේ තියෙන ටෝනර් එක ගොඩක් හොඳයි. මේ රැක් එකේ කාන්තාවන්ගේ සමට ගැලපෙන විවිධ ක්‍රීම් වර්ග රසක්ම තියෙනවා. ඇස්වඩා කලුවීම් වලට, ඉන්නන්ට, සමේ විවිධ ගැටලු වලට ට්‍රීට්මන්ට් වශයෙන් එතන තියෙන ක්‍රීම් වර්ග අපිට පාවිච්චි කරන්න පුළුවන්. මිලානෝ CC එකේ ක්‍රීම් වර්ග, තව දූතතාවයන් අඩංගු සීරම් වර්ග ගොඩාක් තියෙනවා. ලංකාවේ අපේ අය අතර ප්‍රසිද්ධ ගොඩක් සීරම් වර්ග මෙතන තියෙනවා. මේ ඇලෝවෙරා ජෙල් එක ලංකාවේ අපේ අය අතරත් ජපානයේ අය අතරත් ගොඩාක් ප්‍රසිද්ධ ජෙල් එකක්. මේ අන්තිමටම තියෙන්නේ මොයිස්චරයිසර් ලෝෂන් වර්ග.
කියුරල් බ්‍රෑන්ඩ් එකේ ක්‍රීම් වර්ග නම් චුට්ටක් මිල වැඩි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ ඇස් වටා කළු වෙන එක. මේ තියෙන්නේ ඇස් වටා කළු වෙනවට ගන්න එක ක්‍රීම් වර්ගයක්. මෙතන තියෙනවා. ඊළඟට අපි ආවේ මෙතන තියෙන ඇඳුම් මොන වගේද බලන්න. මෙතන පොඩි අයගේ ඉඳන් ලොකු අයට යනකම් ලස්සන ඇඳුම් ගොඩාරියක් තිබුණා. බලන්නකෝ මේ ඇඳුම් වල ගණන් එහෙම. මේ තරම් ක්වොලිටි ඇඳුම් නම් මේ මිල ගණන් වලට ලංකාවෙන් අපිට ගන්න ලැබෙන්නේ නැහැ. මහත්තයටයි මටයි අපේ බබාලා දෙන්නටයි ඇඳුම් ගොඩාරියක් මෙතනින් ගත්තා. අපි ආව දවසේ නම් සමහර ඇඳුම් වලට 50%ක ඩිස්කවුන්ට් එකක් දීලා තිබුණා. ජපානයේ සීත කාලෙත් දැන් ඉවර නිසා මේ හැම ඇඳුමක්ම රස්නි කාලෙට ගැලපෙන ඇඳුම්. මෙතන ක්‍රීම් වර්ග ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ මේ පාවිච්චි කරන හොඳ සන් ක්‍රීම් එකක්. SPF 50+ Skin Aqua සන්ස්ක්‍රීම් එක තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ කාන්තාවන්ගේ මේකප් බඩු. මේ එකින් එක විස්තර කරලා ආයිමත් වීඩියෝ එකක් අපි ඔයාලට අරගෙන එන්නම්කෝ.
මේ වීඩියෝ එක බලලා මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඔයාලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ජපානයේ මොන හරි දෙයක් ගැන ඔයාලට දැනගන්න ඕන නම් ඒකත් අපිට කියන්න. ඔයාලා ජපානයේ යන්න ආස තැන්, ඔයාලා ආස දේවල් වල ජපානයේ මිල ගණන් දැනගන්න ඕන හැම දෙයක්ම අපිට පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අපි ඒ ගැන පූර්ණ විස්තර සහිතව වීඩියෝවක් කරන්නම්. ඒ වගේම අපිව subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඊළඟට අපි ආවේ චොකලට් තියෙන පැත්තට. එක එක වර්ගයේ චොකලට් ගොඩාක් මෙතන තියෙනවා. මේ රාක්ක පිරලා තියෙන්නේ චොකලට් වලිනුයි, ජෙලි වලිනුයි, එක එක පැණි රස ಜಾති වලිනුයි. මාස්මිලෝස්, ජුජුස්, ජෙලි, චුයින්ගම් වර්ග, චිප්ස් වර්ග, බිස්කට් වර්ග තියෙනවා. මේ රට බලන්න එන ගොඩාක් අය ආපහු තමන්ගේ රටට යනකොට මේ වගේ තැන් වලින් තමයි ගොඩාක් චොකලට් ටොපි අරන් යන්නේ. බලන්න මේ චොකලට් වල ලාභ ගණන් අඩුයි. මේ තියෙන්නේ මෙන්ටෝස්, මාස්මිලෝස්, ජුජුස් හැමදේම තියෙනවා. ඒ සේරමත් පහු කරගෙන අපි ඊළඟට ආවේ කිචන් එකට අපේ ගෙදරට අවශ්‍ය කරන බඩු ටික ගන්න. ෆාම් ඔයිල්, මස් වර්ග, මාළු වර්ග, එළවලු වර්ග හැමදේම අපි මෙතනින් ගත්තා. පළතුරු ජාතියෙම ගොඩක් තියෙනවා. හැබැයි ලංකාවේ තියෙන පළතුරු මෙහෙ තිබ්බට ලංකාවේ තරම් රස නැහැ. හැබැයි ලංකාවේ නැති පළතුරු මේ ගොඩක් රසයි. මේ කිව්වේ ඇපල්, මිදි, ස්ට්‍රෝබෙරි, දොඩම් වගේ දේවල්. මේ පළතුරු නැව්ගත කරලා ගොඩක් කල් ගිහින්නේ අපිට හම්බෙන්නේ. ඒකයි ඒව මෙහි තරම් රස නැත්තේ. බලන්න මේ තක්කලි උනත් අපේ රටේ වගේද කියලා පොඩ්ඩක්වත් ඇවිල්ලා පොඩි වෙලා නැහැ. බොහොම පරිස්සමෙන් තමයි ඒවා පාරිභෝගික ගන්න ලබා දෙන්නේ. අපේ රටේ වගේ බඩේරිඟ තිබ්බට බඩේරිඟ නම් මෙහෙ එච්චර රස නැහැ. රස නැහැ කිව්වේ අපේ කටට හුරු රස මේකේ එන්නේ නැහැ කියලයි. නැත්තම් ඒකෙත් වෙනම රහක් තියෙනවා. අපේ ලංකාවේ වගේ ගොඩවල් වලින් තෝරගෙන කීයද මුදලාලි කියලා අහලා ගන්න මෙහෙ නම් බෑ. මේ හැමදේම අතුරු කරලායි තියෙන්නේ. මේ තියෙන්නේ මාළු වර්ග, මස් වර්ග තියෙන පැත්ත. බලන්න දිගටම මොනතරම් දේවල් තියෙනවද කියලා.
ජූස් වර්ග හැමදේම තියෙනවා. අපි මේ ගොඩක් වෙලා බලාගෙන ආවේ අඹරපු මස්, පෙති කරපු මස්, එක වර්ගයේ මස් ಜಾති. මේ ෆ්‍රෙෂ් මිල්ක් වල මිල බලන්න. ලංකාවේ නම් මේ මිල ගණන් වලට කොහොමවත්ම මේවා ලැබෙන්නේ නැහැ. පැත්ත පහු කරගෙන අපි අන්තිමට ආවේ බෙන්තෝ තියෙන පැත්තට. බෙන්තෝ කියන්නේ ජපන් අය කන පත් පැකට් වලට. මේ වීඩියෝ එක අපි කරන්න හේතුවේ ලංකාවේ ඉන්න ඔයාලට මේ ගැන විස්තරයක් ගෙන එන්නයි. ඉතින් ඔයාලා මොනවා හරි අපෙන් ගත්තා නම් ඒ ගැන අපි සතුටු වෙනවා. තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා ඉතින්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම ජය වේවා කියලා අපි ගිහින් එන්නම්.